පේන හැම විද්‍යාත්මක තත්ත්වයක් අනුවම මෑත ඉතිහාසයේ සිද්ධ වෙන විශාලතම ස්වභාවික අනතුරකට අපි මුහුණ දෙමින් තිබෙනවා. කාලගුණ විද්‍යාඥයන්, වාරිමාර්ග විශේෂඥයන් සහ ජනතාව අපි කාගෙත් අත්දැකීම අනුව ගත්තට පස්සේ ඊටාම විශාල වර්ෂාපතනයක් ඒ වගේම සුළි කුණාටුවක් සමග තමයි මේක සිද්ධ වෙන්නේ. අද උදේ 6ට වාර්තා කළ තිබුණු උදේ 6 වෙනකොට තිබිච්ච පැය 24 වාර්තා වෙලා තිබිච්ච වර්ෂාපතනය ගත්තොත් ස්ථාන 24කින් ස්ථාන 22ක් විතරම පැය 24ක් ඇතුළතදී මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයට ලක් වෙච්ච ස්ථාන තිබෙනවා. ඊයින් මාතලේ මිලිමීටර් 512ක මට්ටමේ වර්ෂාපතනයක් ලැබිලා තිබෙනවා. තව ස්ථාන 7ක් තිබෙනවා මිලිමීටර් 400ට වැඩි රේන්ෆෝල් එකක් මේ වර්ෂාපතනයක් ලැබුණු. ඉතින් ඒ නිසා මේක එක්තරා විදියක ගත්තොත් ඊටාම විශේෂ එකක්. ඒ වගේම මුළු ලංකාවෙම දිස්ත්‍රික්ක 25ටම මේක එක විට බලපාලා තිබෙනවා. එම නිසා අපි අංක 1ට අපි ආණ්ඩුවක් වශයෙන් උත් ජනතාවක් වශයෙන් උත් අපි මේකට පරදින්න නැතුව මේකත් එක්ක උපරිම අපේ ජනතාව බේරගෙන මේට මුණ දෙන්න අවශ්‍ය කරන ආත්ම ශක්තිය ආණ්ඩුවටත් ජනතාවටත් තිබෙනවා.